අපිට චිකන් තියෙනවා මේකේ සොසේජ් තියෙනවා ඒ වගේ මෙන්න මේ විදිහට අපිට ඉස්සෝ බලා ගන්න පුළුවන්කමක් හම්බ වෙනවා මේකේ. තනියෙන් බඩ පිරෙන්න කන්න පුළුවන් හොඳ පෝෂන් එකක් තියෙනවා. ඉතින් බඩ පිරෙනකන් කන්න පුළුවන් ඇත්තටම පිළිගන්නවා තඩියක් කෑම මේසෙට. ඉතින් ඔන්න අදත් වෙනද වගේම තඩිය අරගෙන ආවිල්ලා තියෙන්නේ බජට් එකට සෙට් වෙන කෑම එකක් තමයි. ඉතින් මේ දවස්වල බජට් කෑම තමයි මම අරගෙන එන්නේ. ඉතින් ගොඩක් අය බජට් කෑම ඉල්ලන නිසාම ඉතින් අද ගෙනල්ලා තියෙනවා ඔයාලට බජට් එකට කන්න පුළුවන් මික්ස් රයිස් එකක්. ඉතින් කවුද හිතන්නේ නැත්තේ මික්ස් රයිස් එකක් බජට් එකට කන්න පුළුවන් වෙයි කියලා. ඒ වුණාට ඇත්තටම මික්ස් රයිස් එකක් බජට් එකට කන්න පුළුවන්. ඉතින් මෙන්න මේ මික්ස් රයිස් එක මම ගෙනාවේ රුපියල් 500ක් වගේ පොඩි මුදලකට. ඉතින් රුපියල් 500කට තමයි මෙන්න මේ මික්ස් රයිස් එක මම අරගෙන ආවේ. ඉතින් මේ මික්ස් රයිස් එක ගෙනාවු ප්ලේස් එක ගැන කිව්වොත් එහෙම අනුරාධපුර පොතානේගම විජයාරාම පන්සල ගාව තියෙන ෆැමිලි නෙස්ට් හොටෙල් එකේ තමයි මෙන්න මේ රුපියල් 500 මික්ස් රයිස් එක තියෙන්නේ. ඉතින් අපි වැඩි කතා කරන්නේ නැතුව මේක දිග අරගෙන බලමු රුපියල් 500ට අපිට ෆැමිලි නෙස්ට් එකෙන් දීලා තියෙන මික්ස් රයිස් එක ඇත්තටම ලාභයිද කියලා. ඉතින් මෙන්න මේ විදිහට හොඳ ලොකු පෝෂන් එකක් අපිට බලා ගන්න පුළුවන් රුපියල් 500ට. ඉතින් හොඳ බරක් තියෙනවා පෝෂන් එකේ. මේකත් දිග අරන් බලමු. හොඳ සුවඳකුත් එනවා. ඉතින් ඇත්තටම මේක දිග අරනකොට මේ හොඳ සුවඳක් එනවා. මේ අපිට මේ ඉස්සෝ එහෙම දාලා තියෙනවා කියලා පේනවා. ඉස්සෝ සොසේජ් තියෙනවා පේනවා. ඒ වගේම චිකන් පේනවා. මේ පැත්තෙන් පොඩි ඩෙවල් එකක් වගේකුත් තියෙනවා පොඩ්ඩක්. මේ ආයි චිලි පේස්ට් ඇඩ් වෙලා තියෙනවා අපිට. ඉතින් මෙන්න මේ විදිහට තමයි රුපියල් 500 මික්ස් රයිස් එක ඉතින් අපිට බලා ගන්න පුළුවන්කම හම්බෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති. ඉතින් මේකේ හොඳ සුවඳකුත් එනවා ඇත්තටම. ඉතින් මේකත් එක්ක අපිට ග්‍රේවි එකකුත් හම්බෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමාද මම ගෙනාපු රුපියල් 500 මික්ස් රයිස් එකේ ලුක් එක ඔයාලට බලා ගන්න පුළුවන්කම හම්බෙන්නේ. ඉතින් මේකේ පේනවා ඇති සාමාන්‍ය කීරි සම්බා ඒ වගේ හාල් එකකින් තමයි මේක කීරි සම්බා වගේ එකකින් තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අපිට චිකන් තියෙනවා මේකේ සොසේජ් තියෙනවා. ඒ වගේ මෙන්න මේ විදිහට අපිට ඉස්සෝ බලා ගන්න පුළුවන්කමක් හම්බ වෙනවා මේකේ. ඒ වගේම අපිට චිලි පේස්ට් එකක් හම්බ වෙනවා. ඒක නම් ටිකක් රස පාටයි වගේ. ඒ වගේම ස්පෙෂලි මේ මෙතන තියෙනවා ටිකක් වෙනස් දෙයක්. මේකේ මේ වෙනස කියන්නේ මේ නයිකොච්චි සුවඳක් එනවා හොඳට. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට රුපියල් 500 මික්ස් රයිස් එකේ ලුක් එක බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මම මෙන්න මේක ප්ලේට් එකකට දාගත්තා. ඉතින් අපේ රුපියල් 500 මික්ස් රයිස් එක. ඉතින් අපිට මේ මික්ස් රයිස් එකේ ඉස්සෝ චිකන් ඒ වගේම සොසේජ් ඒ හැමදේම මෙයාලා ඇඩ් කරලා තියෙනවා. මේ විදිහට මේ ඉස්සෝ බලා ගන්න පුළුවන්. මේ මෙතනත් ඉන්නවා ඉස්සේ. ඒ වගේම මේ ස්පෙෂලි කියන්නේ මෙතනින් මේ නයිකොච්චි සෝසක් එනවා. මම හිතන්නේ එයාලගේ ස්පෙෂල් සෝස් එකක් තියෙනවා නයිකොච්චි වලින් හදුවා. මම දැක්කා මේ එයාලගේ පේජ් එකේ දාලා තියෙනවා නයිකොච්චි සෝස් එකක් කියලා. නයිකොච්චි හොඳ සුවඳක් එනවා මේකේ නියමෙටම. හ්ම්. එනවා සැරයි නයිකොච්චි සැරෙනවා. කටට මේ දිවට ගෑවෙද්දිම නයිකොච්චි සැරෙනවා ඒක ඇත්තටම. ඉතින් වැඩි කතා කරන්නේ නැතුව අපි රයිස් එකේ රසත් බලමු දැන්. මේකේ සීෆුඩ් තව මොනවා හරි ඇඩ් වෙලා තියෙනවා මේ මාළු හරි මොනවා හරි මේ හ්ම්. මාළු හරි මොනවා හරි ඇත්තටම ඇඩ් වෙලා තියෙනවා තා. ගොඩක් දේවල් අපිට රුපියල් 500ට මෙලා මික්ස් රයිස් එකේ දීලා තියෙනවා ඇත්තටම. 500ට නම් ඇත්තටම ලාභයි. මේ විදිහට ගොඩක් දේවල් දීලා තියෙනවා. ඉතින් අපි මේකේ රයිස් එක නිකන් රස බලමු ඉස්සල්ලාම. හ්ම්. රයිස් එක ගැන කිව්වොත් එහෙම මේ හොඳට ෆ්‍රයි වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් දේවල් මේකේ මික්ස් වෙලා අපිට හම්බ වෙලා තියෙනවා. ඇත්තටම රයිස් එක රසයි. ඉතින් අපි ඊළඟට මේකට චිලි පේස්ට්ුයි මේ ස්පෙෂල් කොච්චි සෝස් එකකින් චුට්ටකුයි අපිට ඒ වගේම මේකට ග්‍රේවි එකක් හම්බෙලා තියෙනවා. මේ ග්‍රේවි ටිකකුයි ඔක්කොම දාගෙන මේකේ රස බලමු. ඉතින් මම මෙන්න මේ විදිහට ඔක්කොම ටික මික්ස් කරගත්තා. හ්ම්. ඇත්තටම හොඳ රසක් තියෙනවා. මේ නයිකොච්චි සෝස් එක ඇත්තටම සැරයි. ඒක නම් මරු හැබැයි. මේකේ අමුතු ටේස්ට් එකක් තියෙනවා මේ නයිකොච්චි සෝස් එකේ නම්. ඒ වුණාට හැබැයි රයිස් එක විතරක් කල්ලි මේ වෙනම අමුතුම රසයක් තියෙනවා. මේ නයිකොච්චි සෝස් එක ටිකක් සැරයි. මේ නයිකොච්චි වලට සැරට ආස අයට නියමෙන්ම සෙට් වෙනවා මේ නයිකොච්චි සෝස් එක නම්. ඇත්තටම රසයි. හ්ම්.
මම නම් හිතන්නේ මේ වගේ මික්ස් රයිස් එකක් අපිට කොහෙන්වත් හම්බෙයි කියලා මේ රුපියල් 500ක් වගේ මුදලකට. ඒ කියන්නේ බජට් එකට සෙට් වෙන මික්ස් රයිස් එකක් අඩිය අදාර ගෙනාවේ. ඉතින් මේක ඇත්තටම අපිට චිකන්, ඉස්සෝ, මාළු, සොසේජ් ඒ වගේ ගොඩක් දේවල් ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේම යාළුවගේ ස්පෙෂල් නයිකෝචි සෝස් එකක් ඇඩ් වෙලා තියෙනවා. චිලි පේස්ට් තියෙනවා. ඒ වගේම අපිට ග්‍රේවි එකක් හම්බෙලා තියෙනවා. ඉතින් මට නම් ඇත්තටම කියන්න තියෙන්නේ රුපියල් 500කට මේ වගේ මික්ස් රයිස් එකක් ඇත්තටම ලාභයි. මේ තනියෙන් බඩ පිරෙන්න කන්න පුළුවන් හොඳ පෝෂන් එකක් තියෙනවා. ඉතින් බඩ පිරෙනකම් කන්න පුළුවන් ඇත්තටම හොඳ පෝෂන් එකක් දීලා තිනවා. ඇත්තටම ලාභයි කියලා තමයි මේක කියන්න තියෙන්නේ ඒ ගානට නම්. ඉතින් මේකේ ප්ලේස් එක ගැන කිව්වොත් ෆැමිලි නෙස්ට් හොටෙල් එකේ තමයි අදත් මම මෙන්න මේ රුපියල් 500 මික්ස් රයිස් එක අරගෙන ආවේ. ඉතින් මේ ප්ලේස් එක තියෙන්නේ අනුරාධපුර පොතානේගම විජයාරාම පන්සල ගාව තමයි. ඉතින් මම ලොකේෂන් එකත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලත් අනිවාර්යෙන් ගිහිල්ලා මෙන්න මේ රුපියල් 500 මික්ස් රයිස් එක ෆැමිලි නෙස්ට් එකෙන් try කරලා බලන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අඩිය අද බජට් එකට සෙට් වෙන මික්ස් රයිස් එකක් අරගෙන ආවේ. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.